එන්නකෝ අද මාත් එක්ක මං චෙරි ජෑම් එකක් හදන විදිහ බලන්න. මේ තියෙන මම ඇට ඉවත් කරගත්ත චෙරීස්. මේක හරි පරිස්සමට කරන්න ඕනේ. හැම තැනම මේවා විසික් වෙනවා. අන්තිමේදී පිහදාලා එපා වුණා. ඊට පස්සේ මම භාජනයක් මෙහෙම ලිපේ තියාගෙන චෙරි ටික මේකට දාගත්තා. ඊට පස්සේ මේක පොඩ්ඩක් මෙහෙම හැන්දෙන් කූරු ගගා තියලා මේකට මම වතුර චුට්ටක් වෙන්න දාගත්තා. ඒක සාමාන්‍යයෙන් නිකන් අඩි අල්ලන්න නැති වෙන්න. ඊට පස්සේ පියනකිනුත් වහලා මේ විදිහට තැම්බෙන්න තිබ්බා. දැන් මේ තියෙන්නේ මේක තැම්බීගෙන එද්දි කොහොමද කියලා මම ඔයාලට සජෙස්ට් කරන්නේ මම දාපු වතුර ප්‍රමාණයටත් වඩා වතුර ටිකක් අඩුවෙන් දාන්න කියලා. දැන් මම මේකට සීනි දාන්න තමයි හදන්නේ. සීනි ඔයාලගේ රසයේ ප්‍රමාණයට දාන්න. මෙතන මම හිතන්නේ මම සීනි කෝප්ප 2ක් වගේ ප්‍රමාණයක් එකතු කරා. මේක ටිකක් අර එතකොට පැණි රස සාමාන්‍ය ප්‍රමාණයට තමයි. මම ඇත්තටම මේක හදලත් හස්බන්ඩ්ට දීලත් ඇහුවේ. දැන් අපි කඩේ ගන්න ජෑම් එක මීටත් වඩා පැණි රසයි. එතකොට සීනි කොච්චර ප්‍රමාණයක් දානවැද්ද සහ ඒ රසකාරක හරි දේවල් කොච්චර දානවැද්ද මේක මේ විදිහට රස ගන්න කියලා. ඊට පස්සේ සීනි ටිකක් දාලා මේ විදිහට හොඳට මම හැන්දින් ටිකක් අර පොඩි කරගන්න විදිහටම මේක හොඳට කලවම් කරා. ඊට පස්සේ පොඩක් රසත් බැලුවා එකක් විතර කාලා. මේක තව හොඳට මෙලෙක් වෙන්නත් ඕනේ. ඊට පස්සේ මම නිකන් මෙහෙම පොඩක් මේ හැන්දිනුත් නිකන් ගහලා බැලුවා මේක තැලෙනවද කියලා. නමුත්තර ජෑම් එකක ගානටම ආවෙ නැහැ මේක. සමහරට චෙරි එකේ ක්වොලිටි එකත් එක්ක වෙන්නත් පුළුවන්. ඊට පස්සේ මම මේ ටිකක් නිමින්න තියලා බ්ලෙන්ඩ් එකකට දාලා ටිකක් දැන් මේක හොඳටම අර ජෑම් එකේ විදිහටම පොඩි කරගන්න තමයි හැදුවේ. ඊට පස්සේ ආයමත් බ්ලෙන්ඩ් කරගත්ත ටික ලිපේ තියලා පොඩ්ඩක් මෙහෙම කූරු ගාලා මම මේක ෆ්‍රිජ් එකට දාගත්තා. පිරිසිදු ඔයාලට බෝතලයකට දාන එක තමයි මං හිතන්නේ ලේසිම. මම දාගත්තේ නම් සාමාන්‍ය බොක්ස් එකකට. මට එහෙම බෝතලයක් තිබ්බේ නැහැ. ඉතින් මං හොඳට පිහදාපු පෙට්ටියකට මේ ටික දාලා ෆ්‍රිජ් එකෙන් අරන් තිබ්බා. වැඩි වෙලාවක් නම් තිබ්බේ නැහැ. මේ මම තව සීනි පොඩ්ඩක් දාගත්තා සීනි රසය බලලා. වැඩි වෙලාවක් තිබ්බේ නැහැ. මොකද එච්චරට ඉවසීමක් තිබ්බේ නැහැ. රස බලන්න තමයි ඕනේ. ඉතින් හොඳටම මේක ෆ්‍රිජ් එකේ තියලා ගත්තාම නියම ගානට ආවා. ඊට පස්සේ හස්බන්ඩ්ටත් ඉන්න බෑ කියලා ඉතින් යා ක්‍රීම් ක්‍රැකර් බිස්කට් එකක ගාගෙන ජෑම් එක රස බැලුවා. පට්ට රසයි සුපිරි කියලා කෑවා ඉතින්. නෑ ඇත්තටම රසයි. මම මේකෙන් ටිකක් මගේ යාළුවටත් දුන්නා. එයාත් කාලා ඉතින් සුපිරි කියලා කිව්වා.